ඇයි අපි අනුන්ගේ නිදහසට බාධා කරන්නේ නේ? ඇයි අපි අනුන්ගේ ජීවිතයට බාධා කරන්නේ? විවාහ වෙනවද නැද්ද නේ? ඒ පවුලේ දරුවෝ හදනවද නැද්ද? ඒ මිනිස්සු රස්සාවක් කරනවද නැද්ද? ඒ මිනිස්සු වාහනයක් ගන්නවද නැද්ද? ගෙදර හදා ගන්නවද නැද්ද? ඒක අපිට අදාළයිද? අපිට අදාළ නෑ නේ. දැන් වර්තමානයේ සමහර තරුණයෝ විශේෂයෙන්ම ව්‍යාපාර කරනවා මේ ඔන්ලයින් බිස්නස් අහලා දෙනවද? ඒ කියන්නේ අර මේ අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන පිරිසක් ඉන්නවද වර්තමානයේ? ඒතකොට ඒ අයගේ දැන් සමහර ඒ ව්‍යාපාරවල ස්වභාවය ඇත්තට මෙහෙම. දැන් හිතන්නකෝ එයා කම්පැනි එකට ජොයින් වෙනවා. ඒ ජොයින් වෙන්නේ ලංකාවේ කම්පැනි එකක් නෙවෙයි පිටරටක. ඒතකොට පිටරටක වෙලාවයි ලංකාවේ වෙලාවයි වෙනස්ද නැද්ද? වෙනස්. ඒතකොට හිතන්න දැන් මේ තරුණයා මේ ව්‍යාපාරයට යොමු වුණාම එයාට ඒකේ වැඩ ටික කරන්න තියෙන්නේ ඒ වෙලාවට කම්පියුටර් එකකින් එකට ජොයින් වෙනවා. ඒ තියෙන වෙලාව ඉවරුනම එතනින් අයින් වෙනවා. සමහරට ඒ රටේ වෙලාවත් එක්ක එයාට වැඩ කරන්න තියෙන්නේ අපි හිතමු රෑ 9 ඉඳන් පාන්දර 2 වෙනකන්. රෑ 9 ඉඳන් පාන්දර 2 වෙනකම් වගේ කියලා හිතන්න. ඒතර මේ ටයිම් එක තමයි එයා වැඩ කරන්නේ. එයා වැඩ කළා දැන් ඔන්න එයාට මාසෙට පඩියක් හම්බ වෙනවා. දවල් ඉතින් ඔන්න දෙකට නිදාගෙන තුනට විතර නිදාගෙන ටිකක් 10ට 11ට හැරලා හවසට පොඩ්ඩක් යාළුවොත් එක්ක කොහෙට හරි ඉන්නේ පිටරේකට ගිහලා ශ්‍රී ලංකාව කරලා ගමෙන් පොඩ්ඩක් ඇවිදලා ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ආයෙ රැට වැඩ අර කම්පැනි එකේ ඒ වැඩ ටික කරගෙන යනවා. ඉතින් සාමාන්‍ය පිටරට කම්පැනි එකක් නිසා ලොකු පඩියක් හම්බ වෙනවා. මාස දෙක තුනක් ගිහලා හොඳ වාහනයක් ගේනවා. දැන් අල්ලපෙර මිනිසුන්ට නිින්ද යනවාද? දැන් ගමේ මිනිස්සුන්ට නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ. ඇයි හොඳ බයික් එකක් ගෙනාවා කියලා හිතන්න. හොඳ බයික් එකක් ගෙනාවා. දැන් ගමේ අර හිට මෙහෙට යනකොටම අපේ කටවල් වලින් නොකීවොතින්. ඔකට නම් වැඩි කාලයක් නැහැ. කොහේ හරි යන ගන්නවා කියලා නොකීවොත් අපිනේ. ඒ තරම් කුහක జాතියක් අපි. හරිද? ඒතර හිතන්න දැන් අර දේ දැක්කම අපිට එන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? දැන් අර තරුණයා රස්සාවක් කරා අල්ලපු ඉදිරි මිනිස්සුන්ට පෙවුනද? නෑ. ගමේ මිනිස්සු දැක්කද මේ මිනිස්සයා රස්සාවක් කරනවා? නෑ. රස්සාවක් නොකර කොහොමද එකපාර මෙහෙම වාහනයක් ගෙනාවේ? ගහනවා 119 නේ. ඔය මිනිහා කුඩු හරි විකුණන ඇති. කියනවද නැද්ද? කියනවා. මම කියන්නේ ඇයි? දැන් හිතන්න එහෙම තමන්ගේ දක්ෂතාවයෙන් එහෙම දියුණු වෙන තරුණයෙක්ට තරුණියන්ට නේ අද මේ සමාජයේ ඉන්න කවුරු හරි කෙනෙක්ට එයාගේ ජීවිතේට අපි අනිසි විදිහට ඇඟිලි ගහනවා නම් නේ අනිසි විදිහට බලපෑම් කරනවා නම් අරම රැලි වෙනකන් මහන්සි වෙන එයාගේ මහන්සි අපි දන්නේ නැහනේ අපි දකින්නේ එයාගේ අර ලස්සනට ගමේ එළියට බහැලා කරලා එන ටිකනේ ඒ ටික දැකලා අපි 119 ගහලා කියනවා මෙන්න මේ මිනිස්සු අනිවාර්යෙන් කුඩු විකුණනවා ඇති එකපාර වාහනයක් ගෙනල්ලා තියෙනවා කොහොම ගෙනල්ලත් දන්නේ නැහැ හිතන්න නිකමට සැක පිට දැන් ඔන පොලිසියට අරන් ගිහිල්ලා දවස් කිහිපයක් ඉඳලා හරියට විසඳගෙන එළියට එවනවා දැන් මේ මිනිස්සයා මේ තරුණයා ගමට එන්නේ මොකක් හිතේ තියාගෙනද මුළු ගමත් එක්කම වෛරයක් හිතේ තියාගෙන කුඩු නොගහපු කෙනා කුඩු ගහන්න බැරිද එතකොට කුඩු නොගහත් මං හිරේ ගියා නම් ඇයි මං කුඩු නොගහ ඉන්නේ දැන් දවස් කිහිපයකට හරි එහෙම වැරදිලා හරි එහෙම බන්ධනාගාරයකට හිරේකට පොලිසියකට ගියොත් කුඩු විකුණලා නෙවෙයි මේ වෙන ව්‍යාපාරයක් කළා වාහනයක් අරගෙන හැබැයි නිකමට ඒ පොලිසියට ගිහින් ආවා කියන එකම ඇති මුළු ගමේම අයට මේ මිනිස්සයා කාව කරන්නද කුඩුකාරයෙක් කරන්න. එතකොට මුළු ගමේම අර තරුණයට කුඩුකාරයෙක් කියලා කියනවද නැද්ද? කියනවා. මං කියන්නේ එතකොට එයා හිතන්නේ නැද්ද නේ ඇයි මං කුඩු නොගහ ඉන්නේ නේ? ඇයි මං ඒක නොකර ඉන්නේ? ගමේ මිනිස්සු එහෙම කියනවා. මුළු ගමත් එක්ක වෛරයක් ඇති වෙනවා. මතක තියාගන්න අපි ඕනවට වඩා අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න ගිහිල්ලා ඕනවට වඩා අනුන් ගැන හොයන්න ගිහිල්ලා සමාජය බිහි නොවෙන්න හිටපු අපරාධකාරයෝ බිහි කරලා තියනවද නැද්ද? තේරෙනවද? ඒ නිසා අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න එපා. තේරෙනවද කියන්නේ? පැහැදිලිද? අනුන් ගැන හොයන්න එපා. කාගෙන්ද හොයන්නේ? තමන් ගැන හොයන්න. මොකද සතුටින් ඉන්න ඕනේ ඔබ නිසා. තේරෙනවද කියන එක? ඕන කෙනෙක්ට ඕන දෙයක් කරගන්න තියෙනනේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් අරගෙන යන්න. ඔබ ඒව බලපෑමක් කරගන්න එපා. හේතුව ඔබේ සතුට තියෙන්නේ කොහෙද? ඔබේ ළඟ තියෙන්නේ. හැබැයි අපි හිතාගෙන ඉන්නවා අල්ලපු විතර මනුස්සය කුඩු විකුණනොත් අපිට සතුටින් ඉන්න බැරි වෙයි නේ. අර අහවලා වාහනයක් ගෙනවොත් අපිට සතුටින් ඉන්න බැරි වෙයි. අපි අනුන් මත අපේ සතුට තීරණය කරනවා. සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල්වූ දහම් ප්‍රදීප දැල්වූ දහම් ප්‍රදීප